මෙස්සිත්තරන්නේ ධාතු මන්දිරයේ ඉදිවෙන භූමිය. පේනව නේද? අපි දැන් වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. මෙස්සිත්තරන්නේ ඉදිකිරීම මේ දවස්වල යොහුසුල සිද්ධ වෙනවා. මුළු පළාතටම දැඩි වරුසාව. නමුත් ඉතින් වැස්ස තිබ්බා කියලා වැන්නේ නේද? අපි වැඩ කරන්නට ඕනේ. මොකද අපේ ඉලක්කයක් තියෙනවා, ටාගට් එකක් තියෙනවා. ඊටමත් කෙටි කාලයක් තුළ මෙස්සිත්තරන හදලා මෙස්සිත්තරනේ බලාපොරොත්තු වෙන ඒ ප්‍රධාන අරමුණ කරා අපි යන්න. දැනටමත් අපි පටන් අරගෙන තියෙන්නේ අපේ භික්ෂුන් වහන්සේලාගේ සහ දරුවන්ගේ පුහුණු වැඩසටහන් ටික. දැන් කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය කේන්ද්‍ර කරගෙන අපේ දරුවන්ට සහ පොඩි හඳුනන්ට ආකල්ප සංවර්ධනය සඳහා අවශ්‍ය ඒ දැනුම කුසලතා ටික කොහොමද අපි සකස් කරන්නේ වර්ධනය කරන්නේ කියන එක ගැන සාකච්ඡා කරමින් ඒකට අවශ්‍ය විෂය නිර්දේශන ටික හදාගෙන යනවා. ඒ අතරේදී අපි මෙස්සිතන ඉදිකිරීම ටිකක් දැන් කරගෙන යන්නේ. ඉතින් පේනවනේ අපිට මේ ලස්සන ධාතු මන්දිරයක වැඩ කටයුතු නිදි කරන්නට වැඩ කටයුතු අපි ආරම්භ කළා. ඉතින් දැන් මේ වෙනකොට කණු ටික ගහලා ඉවරයි. දැන් තියෙන්නේ සබ් එක දාන්න. ඉතින් හෙට ඉඳන් මේ බීම් ටික ගහනවා. බීම් ටික ගහලා අපි සබ් එක දානවා. ඔයාලට අපි ආරාධනා කරන්නේ අපිට එකතු වෙන්න මේ පිම්බිම ගොඩනගන්න. ඔයාලා උදව් කරන තරමට ඔයාලා අපිට දක්වන දායකත්වයේ තරමටම මේක ඉතාමත් ඉක්මනින් ඉදිරියේවි. ඔබට පේනවා අපි ලස්සන කුටි ටිකක් හැදුවා, දේශන ශාලා හැදුවා, ඒ වගේම බුද්ධ ප්‍රතිමා හැදුවා. ඉතින් මේ සියල්ලක් අපේ රටේ අනාගත සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම වෙනුවෙන්. අද මේ කාල පරිච්ඡේදය තමයි වැඩිම භික්ෂුන් වහන්සේලාට චෝදනා, නිന്ദා, අපහාස මේ සියල්ලක් එල්ල වෙන යුගය. හැබැයි බුදුදහම තුළ මුල්ම ඉගැන්වීම තමයි අටලෝ දහමෙන් කම්පා නොවෙන්න කියන එක. මොකද අපේ රටේ එක පුරුද්දක් තියෙනවා. යම් කිසි තැනක මොකද මේ රටේ සමස්ත මේ මිනිස්සුනේ මහාන වෙලා ඉන්නේ නේ. يعني මොකද අපේ රටේ මේ අහිංසක අම්මගේ තාත්තගේ දුවලා පුතාලා තමයි ශාසනයට මේ භ්‍රමචාරයන් නිරත වෙන ඇතුළත් වෙලා තියෙන්නේ. ඒක අඩුලුහුඩුකම් ඕන තරම් වෙන්න පුළුවන්. මොකද සමාජය කියලා කියන්නේ සුදු චරිත විතරක් ජීවත් වෙන තැනක් නෙවෙයි. කළු චරිත ජීවත් වෙන තැනකුත් නෙවෙයි. මිනිස්සු කියලා කියන්නේ සුදු චරිතයි කළු චරිතයි දෙකම කලවමේ ජීවත් වෙන අය. ආර්යතුමන් වහන්සේලාට තමයි නැත්නම් මහරහතන් වහන්සේලා තමයි සුදු චරිත බවට පත් වෙන්නේ. උන්වහන්සේලා තුල වැරදි නැහැ. මහරහත් භාවයට පත් වෙන තක්ම සෝවාන් සකෘදාගාමී මාර්ගවලට යනකොටත් අපේ ජීවිතයේ අඩුලුහුඩුකම් ඇති වෙනවා. ඉතින් ඒවා තුළ අපි සමාජයේ නිന്ദා අපහාස කරනවට වඩා අපි පුළුවන් තරම් අපේ ජීවිතේ වැරදි අඩු කර ගැනීම තමයි කරගන්නට ඕනේ. ඉතින් වැරදි අඩු කරගෙන ජීවිතේ නගා සිටවන්නට මග කියා දෙන තැනක් තමයි මෙස්සිතන්න කියලා කියන්නේ. ඉතින් ඒක ගොඩනගන්නට එදා ඉඳන් අද දක්වාම වල ලොකු උදව් අපිට කළා. උපකාරයන් කළා. ඒ උපකාරයන් වල ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන්කම ලැබුණා මේ දර්ශනීය පිම්බීම ගොඩනගන්න. ඉතින් ඉතා කෙටි කාලයක් තුළ ඒ දර්ශනීය පිම්බීම අපි ගොඩනගාගෙන යනවා. අපි මින් එහාට ලොකු වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කියන තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. ඒ තමයි අපේ රටේ අපි කියනවා දකින්න දෙයක් තමයි ලෝකේ බොහෝ සෝෂල් මීඩියා තියෙනවා. ඒ අතර ලංකාවේ සෝෂල් මීඩියා ගොඩක් ක්‍රියාත්මක වෙනවා අද වර්තමානයේ අපේ හුඟක් තරුණ දරුවෝ මේ නව තාක්ෂණයත් එක්ක මුහු වෙලා බොහෝ වැඩ කොටසක් කරනවා. ඉතින් හුඟක්ම අපි දැකපු දෙයක් තමයි මේ සෝෂල් මීඩියා වල බොහෝ දෙනා කුණුසෝදන තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ එක එකනාගේ අඩුපාඩුකම් පෙන්වා දෙන්න තමයි බොහෝ වෙලාවට මේ සෝෂල් මීඩියා හැම පැත්තකම Facebook පැත්තෙන් වෙන්න පුළුවන්, YouTube පැත්තෙන් වෙන්න පුළුවන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපිට උවමනා වුණා මිනිස්සුන්ගේ ආකල්ප සංවර්ධනය කරන නාලිකාවක් මේ අන්තර්ජාලයත් එක්ක එකතු කරන්නට. මොකද අපි දැක්ක ජපානයේ, කොරියාව වගේ රටවලට අපි වැඩම කරායින් පස්සේ, ඒ වගේ ඉන්දියාව, තායිලන්ත වගේ රටවලට වැඩම කරායින් පස්සේ අද ඉතාමත් ඒ රටවල වල තාරුන්නේ ඒ රටවල වල මිනිසුන්ගේ මොළ පිරිසුදු කරන්නට, මොළ සුද්ධ කරන්නට, යහපත් ආකල්ප තුළින් ඔවුන්ගේ ජීවිත නගා සිටවන්නට ඔවුන්ගේ YouTube නාලිකාවන් මෙහෙවනවා. හැබැයි අපේ රටේ මම දැක්කේ නැහැ එවැනි තත්වයකට YouTube නාලිකාවක ක්‍රියාත්මක වීමක්. හොඳම උදාහරණයක් ගමුකෝ. අපේ රටේ බොහෝ මිනිසුන්ගේ නරක ක්‍රියාත්මක වීම තමයි සමහර වෙලාවට කයව ටොපිකොලක් එක එතන දානවා. විටක් කෑවොත් කෙල ටික එතන නිකන් ඉන්න පරිසරෙම ගහලා දානවා. සිගරට් එකක් බිව්වොත් ඒක එතනම දාලා යනවා. ඒ වගේම අපේ මිනිසුන්ගේ මේ කසල කලබනාකාරීත්වය පිළිබඳව අවබෝධයක් දැනුමක් නැහැ. ඒ වගේම මහා මාර්ග පද්ධතිය පිළිබඳව ආදරයක්, කරුණාව, ඒ වගේම ඒ අපේ කියන හැඟීමක්, ජාතික සම්පත් පිළිබඳව අපේ හැඟීමක් ඇත්තේ නැහැ. අපේ කියන හැඟීමක් ඇත්තේ නැහැ. පාසලක් ගන්න. පාසලේ දරුවාට පුංචි කාලේ ඉඳන් හුරු වෙලා නැහැ. මේ මම ලියන ඩෙස් එක මේක තමයි මට ශිල්ප ශාස්ත්‍රය ලබා ගන්න උපකාර කරන සම්පත කියන එක. සමහරට ඒකේ කටුපලි අඳිනවා, ඒක අනවශ්‍ය කතා ලියනවා, අනවශ්‍ය රූප අඳිනවා. පාසලක වැසිකිළියකට යන්න ඇත්තම හරිම අශෝභන තත්ත්වයකපත් කරලා. ඉතින් මෙන්න මේ කාරණා නිසා මට උවමනා වුණා මිනිස්සුන්ගේ හිත තුළට යහපත් ජීවිතයක් ගොඩනගා ගන්නට අවශ්‍ය මග කියා දෙන YouTube නාලිකාවකුත් අපේ මෙස්සිතන්න කියන YouTube නාලිකාව හරහා ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ සඳහා අපි ආරම්භයක් ගත්තා. අපේ ඉන්න තරුණ දරුවෝ අපි වටා එකතු වුණා බොහොම පිරිසක්. පාසල් දරුවෝ, ඒ වගේම තරුණ දරුවෝ, විශ්වවිද්‍යාල ඉගෙන ගන්න දරුවෝ,
ඒ වගේම පාසල් වල ගන්නන ගුරුවරුන් බොහෝ පිරිසක් එකතු වෙලා අපි පුංචි ටීම් එකක් හැදුවා. අපේ ජීවිතේ අපේ රටවැසියන්ට යහපත් ආකල්ප කියා දෙන මගක් නිර්මාණය කරන්න. එහෙනම් ඒක තමයි හෙට අනිදන් ඔබට දැක බලා ගන්න පුළුවන් මෙස්සිත් තරණ YouTube නාලිකාවත් හරහා. ඒ නිසා එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ඔබේ රංගන දායකත්වය දක්වන්න පුළුවන් මේ කටයුතු සඳහා පුංචි පුංචි වීඩියෝ කෙටි වීඩියෝ සඳහා. ඒ වගේම ඔබ අදහස් මේ අපේ ලස්සන රට ලස්සන කරන්න ලස්සන අදහස් වලින් පිරුණු තිර රචනා ඔබට ඉදිරිපත් කරන දක්ෂ දරුවෙක් නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ සියල්ලක් කරන්නේ වෙන කිසිදු අරමුණක් සඳහා නෙවෙයි. මේ මෙස්සිත් තරණේ මූලික පරමාර්ථය තමයි යහපත් ආකල්ප වලින් සපිරි රටට අවශ්‍ය කරන හොඳ භික්ෂුවක් හොඳ දරුවෙක් නිර්මාණය කිරීම. ඒක සෑම පැතිකඩකින්ම සිද්ධ කරන්නට ඕනේ. ඉතින් ඒ සෑම පැතිකඩකින්ම නිර්මාණය කරන හොඳ පුරුෂයා මේ රටට ආදරය කරන, මේ දයට ආදරය කරන, මේ ජාතියට නව මගක් උදා කරන හොඳ පුරවැසියෙක් බවට පත් කිරීම තමයි මූලික අරමුණ බවට පත් වෙන්නේ. නිසා ඒ සඳහා හැම පැතිකඩකින්ම අද sannivedana මෙවලන් තුලින් තමයි බොහෝ මිනිස්සු ලෝකයේ දකින්නේ, ලෝකයේ කියවන්නේ. නිසා ඒ හරහා අපිට පුළුවන් අපේ මේ යහපත් ආකල්ප වලින් සපිරි දයක් නිර්මාණය කරන්නට අවශ්‍ය මාවත උදා කරගන්න. එහෙනම් ආරාධනා කරනවා ඔබට එන්න අපිත් එක්ක එකතු වෙන්න. මෙහි ඉදිකිරීම සමග අපිත් එක්ක එකතු වෙනවා වගේම අපි මේ තුලින් බලාපොරොත්තු වෙන අවුට්පුට් එක නැත්නම් ප්‍රතිඵලය හොඳ දෙයක් බවට පත් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔබේ දැනුම, ඔබේ කුසලතා, ඔබේ අදහස් අපිත් එක්ක බෙදා හදා ගන්නට පුළුවන්. එහෙනම් අපිට ආරාධනා කරනවා මෙස්සිත් තරණ සමග එකතු වෙන්නටයි කියලා. එහෙනම් සුබ දවසක්. ත්වන් සරණයි.